එදා දවසේම තිබුණේ වැහිබර කාලගුණයක්. සැරින් සැරේ වැහි වැටුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මන්දාරම් අඳුරකින් වහගෙන. වැස්ස වගේම එදා කැම්පස් එකේ වර්ජනයක් තිබුණා. ඒක හින්දා හැමෝම වගේ ගම්බිම් වලට ගිහිල්ලයි තිබුණේ. විශ්වවිද්‍යාලේ කීප දෙනෙක් හිටියත් එයාලත් පේන්නවත් හිටියේ නැහැ. උදේ ඉඳලම වැස්ස නිසා සීතල අඳුර පාළුව විතරයි තිබුණේ. මහා ගොඩනැගිලිත් එක්ක හන්තාන කඳු මුදුනත් නිසල්මනේ බලාගෙන හිටියා. මහා වැස්සක් නැතත් උදේ ඉඳන් එක දිගට තාලෙකට වගේ වැස්ස වැටුණා. පෙම්වතුන් කීප දෙනෙක් විතරක් පාළුව සීතල වැස්ස විඳින්මින් හිටියා. තාමත් උදේ වගේ දැනුණත් ඒ වෙනකොටත් වෙලාව 4ක් පහු වෙලා තිබුණා. වැස්සෙම කුඩයක් ඉහළගෙන කුසල් හන්තාන පැත්තට ඇවිදන් ගියේ කිසිම අරමුණක් නැතුව. විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඔක්කොම පහු කරගෙන ඔහේ ඇවිදගෙන ගියා. පළවෙනි මුරකුටියේ කවුරුත් හිටියේ නැහැ. ඒක ඒ වෙලාවේ කුසල්ට වාසියක් වුණා. දැන් විශ්වවිද්‍යාලෙන් ගොඩක් දුරට ඇවිල්ලා. වටපිටාවෙම තිබුණේ වන ලැබයි දෙපැත්තේ ප්‍රපාතයේ විතරයි. අවසාන මුරකුටිය ගාවට එද්දී හවස 5ක් පහු වෙලා තිබුණා. මුරකාරයා හොඳටම නිදි. හෙමින් මුරකුටිය පාස් කරපු කුසල් පය ඉක්මන් කරේ කවුරුත් දකී කියලා. ඒ එක්කම මුරකාරයා උගුර කටපාදන්න ගත්තා. කුසල් හිටපු තැනම නතර වුණා. ඈනුමක් කරපු මුරකාරයා ආයෙමත් නිදි. ලොකු හුස්මක් හෙලපු කුසල් ඉක්මනින් හන්තාන කන්ද පැත්තට පය ඉක්මන් කළා. ගොම්මන් කළුවර වැටෙන්නත් කලින් පරිසරය අඳුරට ගිහින් තිබුණේ. ඉස්සරහට යන්න සීතල වැඩි වුණා. හිරිකඩයි මීදුමයි නිසා මුළු ඇඟම ගැහෙන්න ගත්තා. කුසල් නැවතිලා වටපිට බැලුවා. අඳුරයි පාළුවයි ඇරෙන්න කවුරුවත්ම පේන්න හිටියේ නෑ. තව පොඩ්ඩයි කුසල්, ඉක්මනට යමු. කුසල්ගේ හිත එහෙම කිව්වා. වැස්ස පොඩ්ඩ අඩු වුණා. කළුවර අහසේ වලාකුළු එහෙට මෙහෙට ගිහිල්ලා හඳ පායගෙන ආවේ හන්තානේ කියන්න බැරි තරම් ලස්සනත් එක්ක. හඳ එළිය හරියටම පොළවට ආවේ නැති වුණාට යන්තමට අඳුර මැකුණා. හන්තාන දිහා බලන් හිටපු කුසල් ටිකක් වෙලා කල්පනා කරලා හෙමින් ගිය පාරෙන් වන ලැබෙට පල්ලම් බැස්සේ හිතේ පුරුද්දට මිස මුකුත්ම පෙනිලා නම් නෙමෙයි. දිය කඩਿੱත්තක් ගලන සද්ද ඇහුණ නිසා ඒ පැත්තට පය ඉක්මන් කරලා කුසල් යන්න පටන් ගත්තා. දන හිසටත් උඩට වතුරේ බැහැලා බෝල ගල් උඩින් ගල් තලාවක් උඩට කුසල් ඇවිදගෙන ගියා. ගල් තලාවේ වාඩි වෙලා ටිකක් හතේරියේ හරියට සතෙක් වගේ හාන්සි වෙලා. හඳ එළියට හොඳට පේන්න තිබුණු ගල් පොත්තක් අස්සට ගිහිල්ලා අවුස්සන්න ගත්තේ හරියට නැති වෙච්ච දෙයක් හොයන්න වගේ. හෙව්ව දේ හම්බ වුණ හින්දම ඒක තුරුල් කරගෙන ඉමින්න ගත්තේ හරිම ලෝභකමෙන්. ලස්සන කෙල්ලෙක් නිහඬව කුසල්ගේ අත් දෙක උඩ වැතිරිලා හිටියා. ඒ කෙල්ලගේ ඇඟ පුරාම මඩ තැවරිලා තිබ්බා. බෙල්ලේ වැලමිටේ හීරුණු තැන්වල ලේ මිදිලා නිල් වෙලා තිබුණා. කුසල් හිමින් තරුණිය ගල් තලාව උඩ තියලා දොළ පාරෙන් මඩ ඔක්කොම හේදුවේ හරි පරිස්සමෙන්. ඒ කෙල්ලගේ ඇඳුම් ඔක්කොම ජරා වෙලා. ආයිමත් ඒවා අන්දන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ. ටිකක් වෙලා කුසල් කල්පනා කරා. මට හරි පුරුදුයි මේ ගෑනු ළමයව.
ඒත් ඒ කවුද? කුසල්ගේ ඔළුව රිදෙන්න ගත්ත හින්දා ඒ ගැන හිතන එක නවත්තලා දැම්මා. ඊළඟට ඕනි උනේ මේ ගෑනු ළමයට ඇඳුම් ටිකක්. කුසල් පරිස්සමට ඒ කෙල්ලව ගල් දෙබොක්කාවේ තියලා තමන්ගේ කමිසයෙන් වැහුවේ හරි පරිස්සමින්. කාගේද අඩි සද්දයක් එක්ක වතුර කැලැත්තෙන සද්දයක් ආපු හින්දා කුසල් ගහකට මුවා වුණා. ටෝච් එලි දෙකක් ටික වෙලාවක් වටේට වැදිලා එක පාරටම නැති වෙලා ගියා. ඊට පස්සේ තමයි කුසල් හෙමින් ලන්ද මැදින් පාර දිහාට ආවේ. මුරකුටි පහු කරන්න ඒ වෙලාවේ කුසල්ට බඩ ගන්නත් උනා. කොහොම හරි කැම්පස් එකෙන් එළියට කුසල් අඩිය තිව්වේ රෑ 7ක් පහුවෙලා. කෙලින්ම බෝඩින් කාමරයට ගිහින් යාළුවෙක් වෙච්ච චාමරගේ බයිසිකලෙත් ඉල්ලන් ටවුන් එකට ගියේ ගෑනු ළමයට ඇඳුමක් ගන්න. කාන්තා ඇඳුම් තියෙන සාප්පුවකට ගිය කුසල් රතු පාට ගවුමක් 50ක් ඒත් එක්කම පවුඩරුත් මිලදී ගත්තේ හරිම සතුටින්. ඔය පරිස්සමට ඉන්න මං ඉක්මනට එනවා. කුසල් කැඩපතට එහෙම කිව්වේ hina වෙලා. කොහොම හරි බඩු ටික බෑග් එකට දාගෙන බෝඩිමට ගියේ හරිම සතුටින්. ගිහිල්ලා පැයක් විතර නාලා ලෑස්ති උනේ හරියට කෙල්ලෙක් බලන්න යනවා වගේ. කොල්ලගේ හැඩයි අතේ තිබ්බ තෑගි මල්ලයි දැක්ක යාළුවා විහිළුවකුත් කරලා බයිසිකලේ යතුරක් දුන්නේ උඹ මේකේ ගිහින් වරෙන් කියලා. කුසල් යන ගමන් බීඩි මිටයක් ගත්තේ මුරකාරයාට දෙන්න හිතාගෙන. බයික් එක කැම්පස් එකේ හොර පාරක් ළඟ තියලා ගහකට නැග්ග කුසල් තාප්පෙන් කැම්පස් එක ඇතුළට පැන්නා. ටික දුරක් ඇවිදගෙන ගිය කුසල් මුරකුටියේ පැත්තට ගියේ හිතාමතාමයි. මුරකාරයාත් එක්ක කයියක් දාගෙන හිටියේ හරියට පාළු මකණ්ඩාවා වගේ. වයසක මුරකාරයා බීඩි මිටියක් අරන් කොල්ලෝ පොඩ්ඩක් මෙතන ඉන්නවද? බං චුට්ටක් පල්ලම් බැහැලා එන්නම්. කුසල්ගෙන් එහෙම ඇහුවේ කුසල්ගේ වැඩේ තවත් ලේසි කරලා. පැය කීපයකට පස්සේ කුසල් පුරුදු තැනටම ආවා. ගල් පොත්තට කවුරු හරි ඇවිල්ලා බව දැක්කේ ගෑනු ළමයා තිබ්බ තැන නොහිටපු හින්දා. කලබල වෙච්ච කුසල් ඔළුව බදාගෙන කෑ ගැහුවා. වැහි පොද වැටෙන හඬ වෙනස් වෙලා ඇහෙද්දී කුසල් හැරිලා බැලුවා. දෙයියනේ මෙන්න අර කෙල්ල ගල් පොත්ත උඩ නිසල්මනේ වැතිරිලා ඉන්නවා. වැහි පොදට හොඳටම තෙමිලා. හිසකෙස් දියපත් වෙලා තිබුණා. ඉක්මනින් කෙල්ලෝ පියදාපු කුසල් ගෙනාපු ඇඳුම් ඇඳුවේ හරිම ලැජ්ජාවෙන්. පවුඩර් දාලා කොණ්ඩේ පීරලා කොණ්ඩේ ලස්සනට ගෙතුවා. දැන් හරියට බෝනික්ෙක් වගේ. කුසල්ට හරීම සතුටුයි. රෑ එකත් පහුවෙලා ලස්සනට හඳ පායලා හඳ එළිය දියපාරට වැටිලා දිලිසෙනවා. කුසල් ගල්පොත්ත උඩින් වාඩි වුණේ ගෑනු ළමයව තමන්ගේ හුරයිසට හේතු කරගෙන. කෙල්ලගේ අතින් අල්ලනකොට මොකක්දෝ හුරුවක් කුසල්ගේ හිතට දැනුණා. කුසල්ගේ හිතේ තියෙන හැමදේම තමන්ගේ අලුත් පෙම්වතියට කියන්න පටන් ගත්තා. හැස්පිල්ලමක්වත් ගහපු නැති කෙල්ල එක පාරටම කුසල්ගේ උකුලට කඩාගෙන වැටුණා. කුසල් වෙනද වගේම කෙල්ලව ආයිමත් හංගලා එතනින් පිටත් වුණා. මේ විදිහට හැමදාම වගේ කුසල් පෙම්වතිය බලන්න යන්න පුරුදු වුණා. දවස් 6ක් ගෙවුණා. මේ වෙනකොට වෙනදට වඩා ගොඩක් සතුටින් තමයි කුසල් හිටියේ.
කැම්පස් එකක් පටන් ගත්තා. උදේට කැම්පස් එන හවසට අතුරුදහන් වෙන කුසල් ගැන යාළුවන්ට සැකයක් තිබ්බා. එදා හරීම පැහැබර දවසක්. හඳ එළියට හන්තානේ දිලිසුණා. කුසල් එදා පෙම්වතිය රැගෙන එන්න තමයි පිටත් උනේ. ටික දුරක් ඇවිදගෙන ගියාම කුසල්ට මුරකාරයෙක් හම්බ වුණා. ඒ කෙනා අලුතින් ආපු මුරකාරයෙක්. කුසල් පළවෙනි පාරට තමයි ඒ මනුස්සයව දැක්කේ. කලින් හිටිය මාමකෝ අයියේ. කුසල් ඒ මුරකාරයාගෙන් එහෙම ඇහුවා. ඒ වෙලාවේ කුසල්ට අහන්න ලැබුණේ හරි බිහිසුණු කතාවක්. "හැයි මල්ලි දන්නේ නැද්ද? කැම්පස් එක නිවාඩු දුන්න දවසේ ඒ මනුස්සයාට පිහි පාරවල් 21ක් කැනලා මරලා තිබුණේ. මේ මුර කාමරේ ඇතුළෙමයි මල්ලි. මං හිතුවේ මිනිහා නිදි කියලා. ඒත් මිනිහා වැටිලා හිටියේ ලේ ගංගාවක. බඩවැල් ඔක්කොම එළියේ මල්ලි. කවුරු කොහොම ඒ අහිංසක මිනිහව මැරුවද කියලා හිතාගන්න බෑ මල්ලි. හැබැයි ඉතින් ඒ වැඩේ කරපුන් නම් ඉවරයි. රහස් පොලිසියනුත් දාලනු මල්ලි තියෙන්නේ හොයන්ට." ඒ කතාවට කුසල් හොල්මන් වෙලා ගියා. එක පාරටම ඔළුව ඇද්දුම් කන්න පටන් ගත්තා. එහෙමම කණුව අල්ලගෙන බිමට වැටුණා. හිටපු මුරකාරයා කුසල්ගේ මූණට වතුර ඉස්සේ "අනේ පව්. හරි සංවේදී කොල්ලෙක්" එහෙම කියන ගමන් සිහිය ආපු කුසල් එදා පෙම්වතියව බලන්න ගියේ නෑ. එදා කෙලින්ම ආපහු හැරිලා බෝඩිමට ගියා. දැනගන්න ලැබුණු දේවල් කල්පනා කරත් මුකුත්ම කුසල්ගේ ඔළුවට ආවේ නෑ. දරා ගන්න බැරි තරම් ඔළුව රිදුන විතරමයි. ඔය වෙලාවේ තමයි චාමර කාමරයට ආවේ. "ඒ මචං, පියුමිනංගි කැම්පස් ආවේ නැත්තේ ඇයි?" "මොකෝ බං, උඹ ඒකිත් එක්ක රණ්ඩු වුණාද?" චාමර එහෙම අහනකොටම චාමරට කෝල් එකක් ආවා. කුසල් ආයිමත් කල්පනා කරන්න පටන් ගත්තා. "මූ කියන පියුමි කවුද? මට හොඳට හුරුයි ඒ නම. ඒත් ඔළුවේ කැක්කුමක් විතරයි. මොකුත්ම මතක් වුණේ නෑ." එදා රෑ කුසල්ට නිින්ද ගියේ නෑ. මහා හයියෙන් ගෑනු ළමෙක් අඬන හඬ ඇහෙන්න ගත්තා. වේදනාවෙන් කෑ ගහන හඬ කන ළඟම ඇහුණා. කුසල් යටි ගිරියෙන් කෑ ගහගෙන එක පාරටම ඇහැරුණා. වෙලාව පාන්දර 3ට විතර ඇති. කුසල් එළියට බැස්සේ තමන් නාදුනන පෙම්වතිය බලන්න යන්න හිතාගෙනයි. කැම්පස් එකට යද්දී පොලිස් ජීප් නවත්තලා තිබුණා. පොලිස් බල්ලෝ හිටියේ හරියට යක්කු වගේ. ළමයි ගොඩාක් කලබල වෙලා තිබුණා. කතිකාචාර්යවරුත් කඩිමුඩියේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒ වෙනකොට මාධ්‍ය වලින් පවා එතනට ඇවිල්ලා හිටියා. ඒත් මේ ඇයි කියලා කුසල් කල්පනා කරන්න ගත්තා. හන්තාන පැත්තට කාටවත් යන්න හම්බුනේ නෑ. පොලිසිය මුරකාවල් මැද්දේ ට්‍රොලියක මොකක්දෝ එකක් අරන් එනවා කුසල් දැක්කා. මුළු පළාතම කුණු ගඳකින් පිරලා ගියා. ඒත් එක්කම සමාජ විද්‍යාවේ කෙල්ලෝ ටික ලතෝනේ තියලා අඬන්න ගත්තා. කුසල් තුස්නිම්බුත වෙලා හිටියා. නරක වෙච්ච මරණයක් තමයි අරගෙන ගියේ. ඒ මරණය අරන් එනකොට හැමෝම පියුමි කියලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. එතකොට කවුද පියුමි? මොකද්ද පියුමි මං එක්ක තියෙන සම්බන්ධය? එහෙම හිත කුසල් හන්තාන පැත්තට ඇවිදන් ගියේ
නාදුනන පෙම්මතියට මේ කතා ටික කියලා හිත හදා ගන්නවා කියලා හිතාගෙන පල්ලම් බැහැලා සුපුරුදු තැනට ගියා. ඒ ගිහිල්ලා හැම තැනම බැලුවේ කලබල වෙලා. මොකද ඒ වෙනකොට ඒ ගෑනු ළමයා එතන හිටියේ නෑ. කුසල් ඔළුව බදාගෙන කෑ ගැහුවා. කාත් කවුරුවත් නැති මහ වනාන්තරයේ මැද්දේ මී ගහක හිටපු වවුලු වගේක් එගිලිලා ඈතට ගියා. කුසල් හෙමින් හන්තාන මුදුනට ගියා. මහරෑ කුසල් හඳ දිහා බලාගෙන හිටියා. දෙයියනේ කුසල්ට එහෙම කියුනේ ඉබේටමයි. එදා කැම්පස් නිවාඩු දුන්න දවසේ කුසලුයි පියුමි හන්තානි බලන්න ගියේ ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙන. පියුමි කියන්නේ කුසල්ගේ පෙම්වතිය. හිරිපොද වැස්සෙම දෙන්න හරි සතුටින් අත් දෙකත් අල්ලගෙන ඇවිදන් ගියා. ටික දුරක් යද්දී පියුමිගේ කකුල ගලක වැදිලා තුවාල වුණා. ඊට පස්සේ ලේ දැකලා පියුමිට කලන්ත හැදෙනවා. මුර කුටියේ කවුරුත් හිටපු නැති හින්දා පියුමිය එතනින් වාඩි කරලා කුසල් ගියේ වතුර ටිකක් ගේන්න. කුසල් වතුර අරන් එද්දී මුරකාරයා පියුමිට කරදර කරනවා කුසල් දැක්කා. ඊට පස්සේ තමයි කුසල් පුවක් කපන පිහියෙන් මුරකාරයාගේ බොකු බඩවැල් එළියට එනකන් පිහි පාරවල් 20 ගාණක් අනින්නේ. මුරකාරයා නිදි වගේ වාඩි කරලා පියුමිවත් උස්සගෙන කුසල් යන්නේ ගඟක් ගාවට. වතුර ඉහලා සිහිය අරගෙන මුකුත් නොවුන වගේ දෙන්න හන්තානේ ඇවිදගෙන යන්න පටන් ගත්තා. ටික දුරයි යන්න හම්බුනේ. කුසල් එක්ක පියුමි රණ්ඩු වෙන්න පටන් ගත්තා. කේන්තිය පාලනය කරගන්න බැරි වුණු කුසල් පියුමිගේ බෙල්ල මිරිකුවා. කුසල් එක්ක පොරබදින පියුමි ප්‍රපාතයකට ඇදගෙන වැටෙන්නේ කුසල් හිතන්නේවත් නැති විදිහටයි. ප්‍රපාතේ පහලට බඩගාලා පියුමි වැටුණු තැනට ගියත් ඒ වෙද්දිත් පියුමි සදාටම කුසල්ව දාලා ගිහිල්ලා. කෑ ගහලා පියුමිගේ මිනිය බදාගෙන අඬලා තමයි කුසල් පියුමිගේ මලමිනියත් උස්සගෙන ගල් තලාවට අරගෙන යන්නේ. කුසල්ට මේ ඔක්කොම මතක් වුණේ හරියට කතාවක් වගේ. මම්මගේ පියුමියව මැරුවා. මුරකාරයව මම මැරුවා. මම මිනී මරුවෙක්. පොලිසිය මාව අල්ලයි. එහෙම හිතපු කුසල් ආයිමත් කැම්පස් එක පැත්තට දුවන්න ගත්තා. ඒ අද්දී ළමයි පොලිසියත් එක්ක හොස්ටල් එක වටේ එකතු වෙලා. කුසල් එතෙන්ට ගියත් කවුරුවත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. කුසල්ට සතුටක් දැනුණා. තමන් මේ කරපු වැරදි කවුරුවත් දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ තමයි කුසල්ට ඇහුනේ කොල්ලු ටිකක් බර සාකච්ඡාවක. අඩෝ බලපංකෝ, අර අහිංසක කෙල්ලත් මරලා මුරකාරයවත් මරලා අරු මීනිච්ච වගේ හිටපු හැටි. එපා බම් බයින්ද. ඌ ලෙඩෙක් බං. අපි කවුරුවත් ඌට තිබ්බ ලෙඩේ දැනන් හිටියේ නෑනේ. පව් ඉතින් බං හැමෝම. එහෙම කියපු චාමර කම්මුලක් දිගේ වැටුණු කඳුළු පිහ දැම්මා. අඩෝ සෝරි බං චාමරයා. මොනා වුණත් අපේ එකත් පව් තමා. එහෙම කියලා චාමරගේ පිටට තට්ටුවක් දැම්මේ සනත්. කුසල් එක්ක කතා නොකරන්නේ තරහට වෙන්න ඇති කියලා හිතලා කුසල් ටිකක් ඈතට ගියා. ඒත් කවුද මගේ වැරදි බාරගත් අහිංසකයා කියලා කුසල් හිතනකොටමයි කුසල්ගේ අම්මගේ කටහඬ ඇහුනේ. කුසල්ගේ අම්මා ලතෝනේ දිදී අඬන්න පටන් ගත්තා. අම්මා ගාවට ගිය කුසල් අම්මේ මම මෙහෙ කියලා
මහා අයියෙන් කෑ ගැහුවා. ඒත් ඇහුන්නේ නෑ වගේ අම්මා හොස්ටල් එක ඇතුළට ගියා. ඒත් එක්කම තමයි කුසලුත් හොස්ටල් එක ඇතුළට ගියේ. ඒ වෙලාවේ දැක්ක දෙයින් කුසල්ගේ ඇස් දෙක උඩ ගියා. තමන් බෙල්ලේ වැලදාගෙන හොස්ටල් එක බාල්කේ එල්ලිලා ඉන්නවා කුසල් ඒ වෙලාවේ දැක්කා. කුසල් කියන්නේ උමතු රෝගියෙක්. පියුමගේ මරණයෙන් පස්සේ කුසල්ට අතීතය අමතක වෙලා. එයා මෙච්චර දවසක් ආදරෙන් බලාගෙන තියෙන්නේ තමන්ගේම අතින් මැරුණු පියුමගේ මිනියයි. නරක් වෙලා ගඳ ගැහුවත් කුසල්ට ඒව දැනිලා නෑ. එදා රෑ චාමරගේ කතාවෙන් පස්සේ ඒවා එකින් එක තේරෙන්න පටන් ගත්තට පස්සේ කුසල් බෙල්ලේ වෙලදා ගත්තා. ඒ විදිහට කුසල්ගේ ජීවිතෙත් එතනින් ඉවර වුණා. ඊට පස්සේ ඒ හොස්ටල් එක පාළුවට අතහැරලා දැම්මේ කුසල්ගේ ආත්මය හැමදාම ඒකේ ඇතුලේ හිර වෙලා හිටපු හින්දා. හැමදාම රෑට හොස්ටල් එක ඇතුලෙන් මහා ලතෝනියක් එක්ක කවුදෝ අඬන සද්ද ඇහෙන්න පටන් ගත්තා. කීප දෙනෙක් බය වෙලා තිබුණා. උමුතු hina හඬවල් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා. හන්තානට පායන හඳ හැමදාම තරුණියකගේ ලතෝනියක් එක්ක එක තරුණයෙකුගේ වේදනාත්මක හඬත් එක්ක හන්තානේ ගිගුම් දුන්නා. කුසල් එල්ලිලා මැරුණ හොස්ටල් එක හැමදාටම පාළුවට ගියා. ඔයාලටත් මොනා හරි මානසික අවපීඩනයක් තියෙනවා නම් කවුරු හරි හොඳ යාළුවෙක්ට ඒක කියන්න. කාටවත් හංගන්න එපා.